හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඩීන් පෝස් YouTube channel එකට. අද අපි වීඩියෝ එකක් ගෙනලා තින්නේ කොහොමද USA audience එක්ක IRPM niche එකකට වීඩියෝ ටිකක් හදන්නේ කොහොමද කියලා. අද මම කියලා දෙන්නම් කොහොමද අපි වීඩියෝ ටික තෝරගන්නේ කියලා. අද වීඩියෝ අපි 10ක් ගෙනලා තියෙන වීඩියෝ එකේ අපි එකින් එක වීඩියෝ ගැන කතා කරලා බලමු. මේ channel එක අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා අපිත් එක්ක දැන්ම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම ඔයාලට ගෙනලා තියෙන පළවෙනි වීඩියෝ එක විදිහට මම ඔයාලට හඳුන්වලා දෙන්නම් කොහොමද හරියටම අපි හොඳ නිෂ් 10ක් තෝරගන්න කියලා. එහෙනම් අපි බලමු පළවෙනි නිෂ් එක මොකක්ද කියලා. පළවෙනි නිෂ් එක තමයි මම ඉතින් පෙන්නන්නම්. finance and investment. මේක තමයි මේ USA හරි ලංකා ශ්‍රී ලංකාව වලදී හරි ඕනම audience එකකට වැඩිම ගන්නේ මෙන්න මේකට finance and investment. ලංකාවේ සාමාන්‍යයෙන් ඩොලර් 3ක් 6ක් අතර ගාණක් ගෙවනවා. ඒ කියන්නේ 1k views වලට long video short නෙමෙයි. short වලට 0.10ක් 15ක් අතර ගාණක් ගෙවනවා. සාමාන්‍ය USA හොඳ ඕස්ට්‍රේලියා වගේ කන්ට්‍රි එකට ටාගට් කරලා මේ වීඩියෝ අප්ලෝඩ් කරොත් ඔයාලට සාමාන්‍යයෙන් 1k views වලට ඩොලර් 8ක් 21ක් අතර ගණක් ගන්න පුළුවන්. USA වල නම් ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් 27 50 වගේ අතරත් එන්න පුළුවන් මේවට. කියන්නේ ගොඩක් මේක රීච් වුණොත් USA වලට හොඳ කන්ට්‍රි වලට ඔයාලා මේක අනිවාර්යයෙන්ම කරන්න මේ වගේ වැඩක් කරනොත් හොඳයි. මොකද ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කරනවා කියන්නේ වීඩියෝ සාමාන්‍ය වලට වීඩියෝ එකකට සාමාන්‍ය 5k 2k වගේ views ආවත් ඇති. මාසෙට වීඩියෝ 10ක් 15ක් දාගන්න පුළුවන් නම් සාමාන්‍ය හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. අපි බලමු දෙවෙනි එක මොකක්ද කියලා. දෙවෙනි එක තමයි AI and technology. මේ දවස්වල ගොඩක්ම වෛරල් වෙනවා මේ AI වීඩියෝ. වල දැකලා ඇති Facebook එකේ YouTube එකේ හැමතැනම ගියත් AI වීඩියෝමයි තියෙන්නේ. AI වීඩියෝ හදන විදිය මේ එක ChatGPT එක තව AI use කරන මේ අපි වීඩියෝ හදන්න ගන්න platform මේ වල review කරන විදිය කොහොමද මේ වගේ වීඩියෝ හදන්නේ අන්න ඒ වගේ දේවල් ගැන වීඩියෝ කරනකොට ඒවත් හොඳයි. මොකද ලංකාවේ මිනිස්සු එක නම් ඩොලර් 0.50ක් ඩොලර් 7ක් අතර ගණන් ගෙවනවා මෙන්න මේවට. පිටරට audience නම් ඩොලර් 10න් උඩ අනිවාර්යයෙන්ම ගෙවනවා. සාමාන්‍යයෙන් මේවට high RPM සාමාන්‍යයෙන් ඩොලර් 10 20 ගණන් 30 ගණන් ගෙවනවා. ගොඩාක් වෙලාවට ඔයාලට 0.50න් උඩ ගන්න පුළුවන් 1k වලට ලංකාවේ හිතුවත්. ගොඩක් කට්ටිය මේක try කරලා බලන්න. වැඩි හදන්න ඔයාලා වීඩියෝ හදන විතර මේක රිවිව් කරලා බලන්න අනිවාර්යෙන් සුපිරි මේ RPM ඉන්කම් එකක් ගන්න පුළුවන්. නම්බර් 3 විදිහට අපි ගන්නේ health and fitness. ඒ කියන්නේ ඔයාලගේ දිනදා මේ ජීවිතේ කටයුතු කොහොමද කරන්න කියලා exercises එතකොට ඔයාලගේ ශරීරයට අවශ්‍ය දේවල් අන්න ඒ විදිහේ දේවල් මේක. ඔයාලා මේකත් වීඩියෝ හදන්න මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙන මේ ඔක්කොම කොහොමද වීඩියෝ හදන්නේ කියලා. අද වීඩියෝ ටික විතරයි කතා කරන්නේ මොනවද නිෂ් 10 ගැන. හතරවෙනි එක තමයි luxury life. ඒ කියන්නේ ඔයාලගේ වාහන ජීවිත නිදී අන්න ඒ වගේ දේවල් මේකේ කතා කරන්නේ. පස්වෙනි එක තමයි social media and marketing. මේක ගොඩාක් ඔයාලට වැදගත් වෙන දෙයක්. මේක ඔයාලා අනිවාර්යෙන් මේ කරන්න. මේකේ ගොඩක් හොඳ RPM එකක් ගන්න පුළුවන්. 0.70වත් ඩොලර් 3ක් අතර ලංකාවේ ගන්න පුළුවන්. මේ වගේ නම් high reach. ඒ කියන්නේ ඩොලර් 5ක් විතර ගන්න පුළුවන්. නම්බර් 6 විදිහට තියෙන්නේ ගේමින්. ගේමින් කියන්නේ ගොඩක් වෙනසල වෛරල් වෙනවා YouTube, Facebook හැමතැනම. සාමාන්‍ය ලංකාවේ නේ 0.50ක් ඩොලර් 4ක් අතර ගණක් හම්බෙනවා. USA audience එකක් වගේ කරනවා නම් ඩොලර් 10ක් 15ක් අතර ගණක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අතර ගන්න යන්නේ ඔයාලා සාමාන්‍යයෙන් වෙන country එකට use කරත් ගන්න පුළුවන්. නම්බර් 7 විදිහට අපිට ගන්න පුළුවන් travel and advice. ඒ කියන්නේ ඔයාලා travel කරනවා නම් travel video දාන්න පුළුවන්. මේක ගොඩක් viral වෙන දෙයක්. ඊළඟට ගොඩක් කට්ටිය ගන්න food and recipes. ඒ කියන්නේ ඔයාලට cooking video කරන්න පුළුවන් cooking channel එකක් හදලා. ගොඩක් කට්ටිය මේක කරනවා. හොඳට ලංකාවේ කට්ටිය හොඳට viral වෙච්ච. ඒකත් හොඳ RPM එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය පිටරට audience එකක් වගේ කරොත්. ඊළඟ එක තමයි education. ඒ කියන්නේ ගොඩක් කට්ටිය මේ අධ්‍යාපන වැඩසටහන් කරනවා. YouTube එක වලට ඒවත් කරන්න පුළුවන්. ඒවත් කරලා හොඳ RPM එකක් ගන්න පුළුවන්. අන්තිම විදිහට අපි කියන තියෙන product review. කියන්නේ tech එක මේ gadget තියෙනවා ඔයාලගේ phone එතකොට laptop PC ගැන ඔයාලා review කරන්න පුළුවන්. ඒ කියන්නේ තව එක දේවල් තියෙනවා. ඒ වගේ හොඳ RPM එකක් ගන්න පුළුවන්. නාද අපි කියන තියෙන top 10 එක කියන්නේ ඒවා ඔයාලා කල්ලා අනිවාර්යයෙන් try කරන්න. හොඳ RPM එකක් ගන්න පුළුවන්. වීඩියෝ හොඳින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ එකේ කතා කරමු කොහොමද මේ වීඩියෝ හදන්නේ එකින් එක කියලා. මම වීඩියෝ සීරීස් එකක් එක දිගටම ගේනවා. මේ පළවෙනි වීඩියෝ එක මේ කොහොමද එක review කර අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනවා. නවත්තනවා.